good morning. අපි අද කතා කරන්නේ කොහොමද import costing එක MIS ERP system එක හරහා කරන්න කියලා. මුලින්ම අපි මේ import costing එක කියනකොට දැන් අපි supplier ගෙන් අපි පිටරට ඉන්න supplier කෙනෙක්ගෙන් purchase කරලා ඒ purchase කරන process එකේදී අපි සාමාන්‍යයෙන් freight charges, clearing charges, ඉන්ෂුරන්ස් චාර්ජස් ඔය ඔක්කොම පේමන්ට් කරනවනේ. එතකොට මේ පේමන්ට් කරන ටික අපි ඔය අපේ අයිටම්ස් වලට, ඒ කියන්නේ අපේ අයිටම් එකේ කොස්ට් එකට ඇඩ් වෙන්න ඕන. අන්නේ ප්‍රොසෙස් එක කරන විදිය තමයි අපි ඉස්සෙල්ලම මේ සිස්ටම් එක හරහා පෙන්නන්නේ. මුලින්ම අපි මාස්ටර් ෆයිල්ස් වල පොඩි දේවල් ටිකක් කරගන්න ඕන. එකටම කරන්න ඕන chart of accounts ලිස්ට් එකේ තියෙනවා good in transit කියලා account එකක්. එතකොට මේ good in transit account එක control account එකක්. මෙන්න මේ good in transit account එක යටතේ අපි accounts ටික create කරගන්නවා. එතකොට අපිට මම දැන්ටම create කරපු ටිකක් පෙන්නන්න ඕගොල්ලන්ට. එතකොට price charges වගේ දේවල් අපි good in transit account එක යටතේ තමයි create කරලා තින්නේ. දැන් මෙතන ගත්තොත් මේ good in transit account එක තමයි sub account of කියලා create කරලා තින්නේ. එතකොට අලුතින් අපි account එකක් හදනකොට මේ අලුතින් මොනවා හරි charge එකක් යනවා නම් import costing එකට අදාළව අපිට පුළුවන් create accounts ගිහින් මෙතනින් අදාළ other current asset කියන එක තමයි අපි දාගන්න ඕන. මෙතනින් account code එක මොකක්ද කියන එක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ account name එක විදියට අපිට දාගන්න පුළුවන් අදාළ charge එක. ඊට පස්සේ මෙතනින් select කරගන්නවා sub account of කියන එකට good in transit account එක. එතකොට මේ දැන්ට තියෙන අපේ charges මොනවා හරි තියෙනවා නම් ඒ charges list එකම මේ good in transit account එකට තමයි create කරගන්න ඕන. ඒක තමයි මුලින්ම මේ accounts වලදී කරගන්න ඕන. ඔන්න ඔයි accounts වලදී වැඩේ කරගත්තට පස්සේ අපිට පුළුවන් vendor center එකට යන්න. අපි සාමාන්‍යයෙන් supplier කෙනෙක්ගෙන් purchase කරනවා නම් අපි purchase order එකක් දාගන්න ඕන. purchase order එකක් දානකොට අපිට පුළුවන් new transaction වල purchase order කියන එකට යන්න පුළුවන්. එතෙන්දී supplierව select කරගන්න පුළුවන් කවුද supplier කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අදාළ item ටික මොනවද අපි ගේන items ටික මෙතනින් select කරගන්න පුළුවන්. එතකොට මේ අදාළ items ටිකේ quantity ගාන කීයක්ද quantity ගෙන්නන්නේ කියන එක දාගන්න පුළුවන්. ඩොලර් කීයද කියන එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ අදාළ item වල cost එක තමයි මෙතන දාගන්න ඕන. අපේ purchasing cost එක මෙතන දාගන්න පුළුවන්. purchase order එකේදී ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ අදාළ details ටික save කරගන්න. මෙතෙන්දී අපිට rate එක මෙතන දාගන්න පුළුවන් කීයද කියන එක. දාලා අපිට පුළුවන් මේක save කරගන්න. එතකොට purchase order එක මෙතෙන්දී අපිට save කරගන්න පුළුවන්. මේ purchase order එකේ detail report එකක් බලා ගන්න අවශ්‍යයක් තියෙනවා නම් මෙතන තියෙන purchase order summary එක තියෙන purchase order detail කියලා තියෙනවා. එතකොට purchase order summary එකෙන් detail එකෙන් මේ reports ටික බලා ගන්න පුළුවන්. open purchase order කියලා report එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි PO දාලා GRN ඉච්ච නැති ටික වෙනම් බලා ගන්න පුළුවන්. ඔක්කොම අපි PO දාලා GRN වෙලා තියෙන ටික වෙනම් බලා ගන්න පුළුවන්. එතකොට ඒ ටික වෙනම් බලා ගන්න පුළුවන් මේ open purchase order detail report එකේ. එතකොට ඒකෙදී අපිට පුළුවන් අදාළ open ටිකයි close ටිකයි වෙනම මෙතනින් search කරලා ගන්න. එතකොට ওই විදිහට අපිට මේ PO එකට අදාළ report ටික බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් purchase order එකේ print එකත් අපිට මෙන්න මේ වගේ format එකකට ගන්න පුළුවන්. එතකොට අදාළ ලෝගෝ එක ඔගොල්ලෝ කම්පැනියට අදාළව නම් ඔගොල්ලෝ කම්පැනි ලෝගෝ එක කම්පැනි ඩීටේල්ස් ටික වෙනස් කරලා පර්චේස් ඕඩර් එකේ print format එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ purchase order එක approval එකකට යනවා. purchase order එක approval එකට යනකොට මෙතන approvals වල purchase order කියලා තියෙනවා. purchase order කියන එකෙන් අපිට පුළුවන් approve මෙතන purchase order approval වල ගිහින් අපිට පුළුවන් approve කරන්න. මෙතෙන්දිත් අපිට view කරගන්න පුළුවන් purchase order එකේ details
බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අප්‍රූවල් කරන කෙනාට ඒ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩීටේල්ස් ටික දැම්මට පස්සේ අපිට පුළුවන් ඊළඟ process එකේදී වෙන්නේ අපි shipment numbers ටික create කරලා ඒකට අදාළව ඒ කියන්නේ import costing එකට අදාළව කොහොමද payments ගියේ කියන එක දාගන්න. එතකොට අපි ඉස්සෙල්ලම master files වල shipment number එකක් create කරගන්න ඕන. එතකොට LC number එක හරි PO number එක හරි අදාළ මොනවා හරි අපි document එකක number එකක් තමයි මෙතන base කරගන්න ඕන. එතෙන්දී අපි උදාහරණයක් විදිහට මෙතන අපි LC number එක කියලා අරගමු. අරගෙන purchase order එකේ value එක ඕනනම් දාගන්න පුළුවන් අපිට මෙතන අපි දාලා තියෙන value එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ අදාළ shipment එකට අදාළව අපිට ආපු bills ටික එක්කෝ right check එකකින් දාගන්න පුළුවන්. නැත්නම් කෙලිම payment කරන්න right check කියන option එක තියෙනවා. banking වල new transaction වල right check කියන option එක තියෙනවා. එතෙන්දී අපිට දාගන්න පුළුවන් direct payments කරා නම් එහෙම නැත්නම් අපිට පුළුවන් bills වලින්ම මේ process එක කරන්න. ඉතින්දී අපිට පුළුවන් new transaction වල bills කියලා දිනවා. අපිට සාමාන්‍ය supplier ගේ bill ආව නම් මෙතන අදාළ supplier ව select කරලා මෙතනින් CIF value කියන එක තමයි අපි select කරගන්න ඕන. select කරලා අපි මෙතන දාගන්න ඕන amount එක. ඊට අමතරව මෙතන දාගන්න ඕන LC number එක. අර shipment number එක තමයි මෙතන select කරගන්න ඕන. දාලා මේක save කරගන්න පුළුවන්. මෙතන තියෙනවා imports කියලා. ඒ කියන්නේ අපි import එකට අදාළ details මොනවා හරි දානකොට මේ details ටිකක් දාගන්න පුළුවන්. custom date එක, custom registration date එක, custom number එක, custom serial එක, custom office ID වගේ දේවලුත් අපිට enter කරගන්න පුළුවන්. මේ ටික මේ විදිහට අපිට තව මොන හරි සප්ලයර්ස් ලගෙන් බිල්ස් ආව නම් අපිට පුළුවන් බිල්ස් කියන එකට ගියා අදාළ සප්ලයර්ව සිලෙක්ට් කරා shipment number එක සිලෙක්ට් කරා මෙතනින් අපිට දාගත්ත තව මොන හරි charge එකක් යනවා නම් මෙතන මේ අදාළ details ටික දැම්මා මෙතනත් ඕන import එක active කරන්න පුළුවන් active කරලා ඒ details ටික දාගන්න පුළුවන් දාලා මේක save කරන්න පුළුවන් තව මොන හරි bills ඇවිල්ලා තියෙනවා නම් ඒ ටිකත් අපිට පුළුවන් මෙතන අදාළ supplier select කරා shipment number එක select කරා මෙතනින් අදාළ amount එක දාගත්තා save කරා ඔය වගේ අපිට supplier ගෙන් එන හැම bill එකක්ම අපිට shipment number එක base කරන් save කරගන්න පුළුවන් එතකොට මේ අදාළ items ටික අපිට receive වුණාට පස්සේ කියන්නේ bills ටිකත් ඇවිල්ලා items ටික receive වෙන්න පුළුවන්. එතකොට item ටික receive වෙනවා නම් අපිට පුළුවන් stock center එකේ තියෙනවා item receipt කියන option එක. new transaction වල item receipt කියන option එකට ගිහින් අපිට පුළුවන් අදාළ supplier මෙතනින් select කරගන්න. select කරලා purchase order එක අපි approve කරපු purchase order එක මෙතෙන්ට පෙන්නනවා. අපිට පුළුවන් අදාළ purchase order එක item receipt එකට load කරගන්න. එතකොට අපිට item quantity විතරයි මෙතන පෙන්නන්නේ අපිට quantity කොච්චරද receive වුනේ කියලා. මේක අපිට අවශ්‍ය අපිට receive වෙන ගාන මෙතන දාගන්න පුළුවන්. දාලා මේක save කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ import costing එකට අදාළ සියලුම bill ඇවිල්ලා ඉවර නම් අපිට පුළුවන් import costing එක කරගන්න. එහෙම නැත්නම් අපි import costing එකට අදාළ තව bills එන්න තියෙනවා නම් අපිට පුළුවන් අර වගේම vendor center එකට හෝ banking center එකට ගිහින් අදාළ shipment number එක select කරලා ඒ bills ටික දාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් import costing එකට යන්න. import costing එකේදී අපිට පුළුවන් create new ගිහින් අදාළ item receipt එක මෙතනින් select කරගන්න පුළුවන්.
මෙතනින් shipment number එක select කරගන්න පුළුවන්. shipment number එක select කරලා අපි අදාළ ඩොලර් රේට් එක දාගන්න පුළුවන්. මෙතන අපි දාලා තියෙන අපි purchase order එකේ දාලා තියෙන රේට් එක තමයි මෙතන දාගන්න ඕන. එතකොට අපි දාලා තියෙනවා 10 ඩොලර් 10. එතකොට මේ විදිහට තමයි මෙතන අපේ values ටික එන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන clearing charges, freight charges කියන ටිකට values ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි bills විදියට දාපු ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේ charges ටිකක් තියෙනවා නම් ඒ ටිකක් දාගන්න පුළුවන්. එතෙන්දී දැන් අපි clearing charge එක නම් clearing charge එක value wise කරනවා value wise කියන එක දෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ආවොත් අපිට පුළුවන් අදාළ customer ට ගිහින් මේකට අදාළව අදාළ amount එක වෙනස් කරගන්න. එතකොට ඒක tally වෙනවා. ඊට පස්සේ freight charges වගේ දේවල් අපි දානවා නම් ඒකත් value wise හරි quantity wise හරි දානවා. මේ වගේ දෙයක් වුණොත් අපිට මේක amount එක වැඩි වෙලා ඇවිල්ලා තිබ්බොත් අපිට පුළුවන් custom ගිහින් අදාළ විදියට මේක change කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන cost per quantity කොච්චරද කියලා. දැන් මේකේ cost per unit එකේ cost එක කොච්චරක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා මෙතන පෙන්නනවා. අපිට පුළුවන් මේක create grn කරන්න. create grn කරගමන් automatically අපි අර දාලා තියෙන control accounts ටිකක් 0 වෙනවා මේ create grn කරගමන්. දැන් ඔයාලට මම පෙන්නන්නම් අපේ journal entry එක පාස් වෙනවා මෙතෙන්දී මේ එකම ඒ journal entry එකේදී මෙන්න මේ විදිහට තමයි journal entry පාස් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති journal entry එක කොහොමද පාස් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ journal entry එකත් එක්කම GRN එකත් අපේ save වෙලා තියෙනවා. එතකොට vendor center එකට ගිහින් අපිට පුළුවන් මේ GRN එක save වෙච්ච එකත් බලා ගන්න. ඔයාලට කිව්වා වගේම මේ rate එකට තමයි update වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් supplierට අදාළ payments ටික කරනවා නම් supplier payments ටික මෙතන pay bills හරහා කරන්න. එතෙන්දි bills ටික approve කරලා payments ටික කරන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි දැන් import costing process එක MIS ERP system එක හරහා කරගන්න. Thank you.